එලෝ ICT 2026 The Blast වැඩසටහන පටන් ගන්න යන්නේ. ඔවත් කැමතිද ලංකාවේ පළවෙනියා වෙන්න? මේ පාර අපේ තාක්ෂණ වේදේ ලංකාවේ පළවෙනියා. ගම්පහ දිස්ත්‍රික් පළවෙනියා බිහි කරපු අභිමානයත් එක්ක ඔන්න අපේ මේ පාර 2026 ළමයිට The Blast වැඩසටහන පටන් ගන්න යන්නේ. ඉතින් පුතේ තවත් ඔයාලට තියෙන විභාගෙට මාස 4යි. ඉතින් මේ පාර අපේ දිස්ත්‍රික් ප්‍රථමයන් සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ පළවෙනියා. මේ පාර අපේ ලංකාවේ පළවෙනියත් එක්ක මගේ පන්ති ඇවිල්ලා මගේ ගුරුහරුකම් ලබමින් ලංකාවේ පළවෙනියෝ දෙන්නෙක් මේ වෙද්දි බිහි වෙලා තියෙනවා දෙවතාවක් බිහි වෙලා තියෙනවා ඒ වගේම ලංකාවේ මුල් ලංකාවෙම මේ දිස්ත්‍රික් රැංක් නෙමෙයි පුතේ මුළු ලංකාවෙම අයිලන්ඩ් රැංක් වලින් මුල් 10න් 10ක්ම අපි බිහි කරලා තියෙනවා. ඉතින් ඒ වැඩසටහනත් එක්ක තමයි ඔයා මේ සම්බන්ධ වෙන්නේ. තවත් ඔයාලට විභාගෙට තියෙන්නේ මාස 4යි. මේ මාස 4න් ඔයාගේ මුළු සිලබස් එකේ තියෙන ඕනම තැනක් ටච් කරලා ඔයාට අවශ්‍ය ඕනම පේපර් එකක් කරන්න පුළුවන් විදිහට අපි දැන් ඔයාව ගොඩ දාන්න අන්තිම සැලැස්ම සකස් කරන්න යන්නේ. ඉතින් ඔයාටත් ගොඩ යන්න අවශ්‍ය නම් මේක හොඳට චුට්ටක් අහගෙන ඉන්න. ඉතින් මේ පාර ලංකාවේ පළවෙනියා අපේ පන්ති ආපු දරුවෙක්. හරි ඒ සිසුවට මම අවුරුද්දකට වඩා වැඩි කාලයක් උගන්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තවත් ගොඩාක් ගුරුවරුන් එයාලට දායක වෙන්න ඇති. හරි පාසල් ගුරුවරුන් ඒ හැමගේම දායකත්වයේ යටතේ එයාලා හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අටුවා ටිකා ටිප්පණි අවශ්‍ය නැහැ. අපි කෙලින්ම මේ වැඩසටහන කොහොමද වෙන්නේ? ඉතින් ඔයාලට ඒ වගේ ප්‍රතිඵලයක් ගන්න අවශ්‍ය නම් මෙන්න එන්න අපේ The Blast වැඩසටහනට. පුතේ 2026 A-level ICT The Blast වැඩසටහන පටන් ගන්න යන්නේ. හරි? ඔයත් ලංකාවේ ප්‍රථමෙක් දිස්ත්‍රික් ප්‍රථමෙක් අවම වශයෙන් කැම්පස් යන්න උනන්දුවක් කැපවීමක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් ගැම්මෙන් වැඩ කරන්න ඕන නම් ඔයාලට තියරි ටික කවර් කරගන්න ඕන නම් ෂෝට් නෝට් විදිහට නැවත ඒවා මතක් කරගන්න ඕන නම් රිවිෂන් පාර්ට් එකක් කරගන්න ඕන නම් පාස් පේපර්ස් ටික කරගන්න ඕන නම් මොඩල් පේපර්ස් ටික කරගන්න ඕන නම් ප්‍රොවින්ෂල් පේපර්ස් ටික කරගන්න ඕන නම් මෙන්න අපේ වැඩසටහන The Blast. පුතේ මේක අද්විතීය වැඩසටහනක්. චුට්ටක් අහන් ඉන්න. විනාඩියක් අන් දෙන්න. මේ විනාඩිය දෙක මේ විනාඩි 5-10 ඔයාගේ ජීවිතේ වෙනස් කරයි. ඔයාගේ රිසල්ට්ස් එක වෙනස් කරයි. රයිට් පුතේ මෙන්න අපේ වැඩසටහනේ සාරාංශය. හරි මේ වැඩසටහන පට්ට වැඩසටහනක්. හරි මේ ගණන් බින්දුව දාලා තිනවා බය වෙන්න එපා. හරි පුතේ මේ වැඩසටහන යටතේ මේ අපේ මේ අලුත් වැඩසටහන The Blast කියන වැඩසටහන යටතේ ඔයාට පුළුවන් දැන් මෙහෙමයි ඔයාලා ළමයි එක එක ලෙවල් වල ඉන්නේ. මම නැවතත් කියනවා මේ වෙද්දී තව විභාගෙට මාස 4යි. මේ වෙද්දී සම්පූර්ණ සිලබස් එක කවර් කරගත්ත ළමයි ඉන්නවා. උදාහරණයක් ලෙස මගේ ඔන්ලයින් පන්තියේ ගොඩක් ළමයි මේ වෙද්දී සිලබස් එක කවර් කරන් ඉන්නේ. හැබැයි අපේ පන්තියෙන් බැරි වෙච්ච අපේ පන්ති වලට මගින් ආපු වෙන පන්ති වලට ගිය මොන හරි හේතුවක් නිසා ඉගෙන ගන්න බැරි වෙච්ච තියරි හරියට කෙරිච්ච නැති ළමයි ඉන්න පුළුවන්. ඉතින් පුතේ ඔන්න ඒකට හොඳ විසඳුමක් තමයි මේ වැඩසටහන යටතේ ඔයාලට පාඩම් 13ටම අදාළ සම්පූර්ණ තියරි ටික හරි මේකෙදි කව වෙනවා. පුතේ මේ ගානට බය වෙන්න එපා. පොඩි ගානක්. හරිද? එතකොට මේ තියෙන්නේ ඔයාට මේ ස්ටඩි පැක් එක වෙනම ගන්නව නම් ප්‍රයිස් එක. දැන් ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න යන්නේ. ඔයාගේ ජීවිතේ වෙනස් වෙන ඩිස්කවුන්ට් එකක් දෙන්න යන්නේ. හරි මේ වෙද්දී මුදල් ප්‍රශ්න තියෙන දෙවෙනි වතාවට ලියන විභාග ලියන ළමයි ඉන්නවා. ඉතින් යාලට දෙමාපියන්ගෙන් ලොකු මුදලක් ආයේ ඉල්ලගෙන මේකට ලොකු දෙයක් කරන්න අමාරුයි. එහෙම ළමයි ඉන්නවා. සල්ලි ප්‍රශ්න නැති ළමයි ඉන්නවා. නමුත් බහුතරයකට සෙකන්ඩ් ෂයි කරනවා කියන්නේම ලොකු වියදමක්. මේ තියෙන ආර්ථික මට්ටමත් එක්ක ලොකු වියදමක්. ඉතින් පුතේ මේ සම්පූර්ණ වැඩසටහන ඔයාලට යන්න රුපියල් 9500යි. හරි. හැබැයි මේකේ වටිනාකම මම මේවට පැහැදිලි කරන්න යන්නේ පුතේ දැනට ඔයාට තියරි කව වෙලා නැත්තම් මේ අපේ වැඩසටහන යටතේ ඔයාට සම්පූර්ණ පාඩම් 13 තියරි ටික කව කරගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට ඔයාට පාස් පේපර්ස් ටික කව වෙලා නැත්තම් ඔයාට ඒවා කව කරගන්න ඕනේ නම් පේපර් එකක් හරියට ලියන්න බැයි නම් හරි පොයින්ට් එකට ලකුණු වෙන්න විභාගෙට මුණ දෙන්න බැයි නම් ඉතින් මුදේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික කරලා යන්න ඕනේ. ඒ පාස් පේපර්ස් වල දන්නවා 2011 ඉඳන් 2000 දැන් ඔයාලට 25 26 වෙනකම් පේපර්ස් ටික තියෙනවා. එතකොට ඒක MCQ බර ගාණක් තියෙනවා. ස්ට්‍රක්චර්ඩ් essay ගොඩාක් තියෙනවා. හරි. පුතේ මේ ස්ටඩි පැක් එක වෙනම ගන්නවා නම් රුපියල් 5000ක් වෙනවා. මේ ස්ටඩි පැක් එක වෙනම ගන්නවා නම් රුපියල් 7000ක් වෙනවා. මේ ස්ටඩි පැක් එක වෙනම ගන්නවා නම් රුපියල් 5000ක් වෙනවා. දැනට මේ ලොකු ඩිස්කවුන්ට් එකක් දීලත් මේ ස්ටඩි පැක් එක වෙනම ගන්නවා නම් රුපියල් 6000ක් වෙනවා. හැබැයි මේ ඔක්කොම ටික ඔන්න පුතේ අපි එක පැකේජ් එකක් විදියට දාලා The Blast කියන පැකේජ් එක හදලා තියෙනවා. මේ පැකේජ් එකට ඔයාට යන්නේ පුතේ රුපියල් 9500ක් විතරයි මේ ඔක්කොටම. මාස 4ටම මාස 5ටම යන්නේ ඔයාට රුපියල් 9500යි. ඒකෙදි ඔයාගේ සම්පූර්ණ තියරි ටික කව වෙනවා පාඩම් 13ෙම අවශ්‍ය කෙනෙක්ට. තියරි දන්න කෙනෙක් නම් හරි. ඔන්න එයාට පුළුවන් තියරි මතක් කරගන්න ඕනේ නම් ෂෝට් නෝට්ස් ටික බලන්න, රිවිෂන් වීඩියෝස් ටික බලන්න. හරි. තියරිත් කව කරගත්තට පස්සේ රිවිෂන් ටිකත් ඕනනම් කරගත්තට පස්සේ
ළමයෙක්ට ඕනේ පාස් පේපර්ස් ටික කරගන්න නම් මෙන්න පාස් පේපර්ස් ටිකත් මේක තියෙනවා. පාස් පේපර්ස් වුණාට ඉවර වුණාට පස්සේ එයාට ඕනනම් තවත් විවිධ જાතියේ වෙන වෙන අභියෝගාත්මක පේපර්ස් කරන්න අන්න මොඩල් පේපර්ස් ප්‍රොවින්ෂියල් පේපර්ස් අපි හදලා තියෙනවා. හරි. ඒතර ඒකෙදී අපි පේපර්ස් 80ක් විතර සාකච්ඡා කරනවා. මේ ඔක්කොම ටික පුතේ වෙන වෙනම ගත්තොත් ඔයාලට රුපියල් 23000ක විතර මුදලක් යනවා. මේකේ වටිනාකම ඊට වඩා ගොඩාක් වැඩි. නමුත් අපි තියලා තියෙන ඩිස්කවුන්ට් ප්‍රයිස් එක ගත්තත් මේ ටික ගන්න රුපියල් 23000ක් යනවා. නමුත් මේක මේ පාර විභාගයේ දීපු ළමයිට සහ වෙනත් ඕනෑම ළමයට ඇප්ලයි කරන්න පුළුවන්. ළමයි තවත් 300 දෙනෙක්ට අපි මේ පැකේජ් එක මේ ඔක්කොම ටික එකට දාලා අපි හදලා තිනවා The Blast කියලා පැකේජ් එකක්. ඒතර ඒකෙදි පුතේ වාට වැය වෙන්නේ රුපියල් 9500ක් විතරයි. මේක එකවර ගෙවන්න ඕනේ. එකවර ගෙවන්න බැරි නම් ඔයාට පුළුවන් මේක දෙවතාවකට ගෙවන්න හදාගන්න. ඔයාට අවශ්‍ය නම් තුන් වතාවකට ගෙවන්න හදාගන්නත් පුළුවන්. මට දාන්න ඒක chat එකට මට WhatsApp message එකක් දාන්න මගේ 077 640 40 50ට. එහෙම නැත්නම් 070 11 63 63 2 කියන එකට පුතේ මේ dialog number එකට දාන්න. ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් විතරක් මොබිටෙල් එකට දාන්න. මොබිටෙල් එකට දාන්න එපා. ඒකේ message බලද්දි ටිකක් පරක්කු වෙනවා. ඔයා දාන්න ඕනේ The Blast කියලා අපේ මේ WhatsApp number එකට. එතකොට ඔයාට මේකේ සම්පූර්ණ details ටික ඔයාට ලැබෙනවා. හරි රුපියල් 9500කට මේ මුළු පැකේජ් එකම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒක ගැටලුවක් තියෙනවා නම් ඒක වාරික 2කට වාරික 3කට ගෙවන්න පුළුවන්. හැබැයි වාරික 2කට වාරික 3කට ගෙවද්දි මේව කොටස් වශයෙන් ලැබෙද්දි අපේ concept එකේ පොඩි අවුලක් යනවා. මොකද අපි අරමුණු කරගෙන ඉන්න මේ පැකේජ් එක ඔක්කොම ටික ළමයාට දෙනවා. අපේ live class යනවා. මේකට අමතරව live class යනවා. ඒ live class ඒම අනිවාර්ය නෑ. ආවොත් හොඳයි. ඒකෙදී අපි මුළු පාඩම් 13ම නැවත රිවයිස් කරනවා. හැබැයි ඒවා ටික ඔක්කොම වීඩියෝස් විදිහට තියෙනවා. ඒතකොට ළමයින්ට අපේ ලයිව් ක්ලාස් එන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ආවෙ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. වීඩියෝස් ටික තියෙනවා, රෙකෝඩින් ටික තියෙනවා. ඒතකොට ළමයෙක්ට බැරි ලොජික් ගේට් නම් ලොජික් ගේට් තියරි ටික බලලා ඕන්න රිවිෂන් පාර්ට් එකත් බලලා පේපර්ස් ටික කරගන්න පුළුවන්. ළමයින්ට බැරි Python නම් Python ටික ටක් ගාලා බලලා එහෙම කරගන්න පුළුවන්. ළමයින්ට බැරි IoT නම් IoT ටික බලලා ඒක ඉවර කරගන්න පුළුවන්. ඒ විදිහට මේක හදලා තියෙනවා. ඒ නිසා මේක කොටස් වශයෙන් ගෙවීම ළමයෙක්ගේ පැත්තෙන් ටිකක් අසාර්ථකත්වයක් තියෙනවා. මේක එකපාර ගෙවලා ගත්තාම මුළු ඔක්කොම පැකේජ් එකම හම්බ වෙනවා. එතකොට එයාට ඕන තැනින් මේක බලලා ලස්සන ගේම් එකක් ගහගන්න පුළුවන්. ඉතින් පුතේ අපි ලංකාවේ පළවෙනියා බිහි කරපු වැඩසටහනේ මෙන්න මේ වගේ ලොකු දේවල් කොටසක් මේ වගේ ලොකු පාඩම් මාලාවක් එක්ක තමයි ළමයි වැඩ කරේ. හරි? අපේ ගිය පාර ලංකාවේ පළවෙනියා මේ පාර ලංකාවේ පළවෙනියා බිහි වෙන්න මේ වගේ පළදායි වැඩසටහන් දායක වෙනවා. ඉතින් පුතේ ඔයාලත් කැමති නම් මේ මාස 4න් ගේම් එකක් ගහලා ලස්සනට ගේම් එක වින් කරන්න. ඉතින් පුතේ ඔයාට පුළුවන් අපේ The Blast වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න. හරිද? හොඳට මතක තියාගන්න. right? අපේ මේ පාර ලංකාවේ පළවෙනියා ඉන්නවා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ අවුරුද්දකට වැඩිය කාලයක් මාත් එක්ක ගුරුහරුකම් ලැබපු දරුවෙක් ඒ තුනක් තියෙනවා. ඒ වගේම අපේ ලංකාවෙන්ම මේ වෙද්දි මට ගිය පාර වෙද්දි තිබේ ලංකාවෙම 10න් 9ක්. ඔන්න මේ පාරත් එක්ක ලංකාවේ 10න් 10ක් දැන් මගේ මුල් ස්ථාන 10න් 10ක් මගේ පන්ති යටතේ බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක මාර ආඩම්බරයක්. මේ දිස්ත්‍රික් රැංක් නෙමෙයි කියන්නේ පුතේ ලංකාවේ මුළු ලංකාවෙම 10න් 10ක්. ඉතින් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා මේ වගේ ප්‍රතිඵලයකට ගිය ළමයි ඉන්නකොට ඔයාටත් ඒවට යන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න පුතේ 077 640 40 50ට මැසේජ් එකක් දාලා මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. මොන පන්ති ගියත් ප්‍රශ්නයක් නැහැ. මොන ක්ලාස් එකට ගියත් ප්‍රශ්නයක් නැහැ. අපි කිසිම බලපෑමක් නැහැ ඔයාලා යන පන්තියට යන්න. හැබැයි පුතේ ඔයා මොන ක්ලාස් එකට ගියත් මම අනිවාර්යෙන්ම කියනවා මේ විද්‍යාවලට ගොඩක් දුරට IoT ඉවරලා නැහැ. ෆියුචර් එන්න ඉවරලා නැහැ. සමහරට Python හරියට කෙරලා නැහැ. හරි? database වල double ER කෙරලා නැහැ. හරි? inner join outer join queries හරියට කෙරලා නැහැ. හරි? ලොකු ගැටලු තැන් තියෙනවා. ඉතින් ඔයා ඒ පන්ති යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් නම් මෙන්න මේක purchase කරන්න. ඔයාගේ ගැටලු වලට විසඳුම මේකේ ඕනම තැනකින් බලලා ඔයාට ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුතේ දැන් ඔයාට ඕනේ නම් තීර ටික විතරක් බලන්න මේක රුපියල් 7000ක් දීලා ගන්න පුළුවන්. පාස් පේපර්ස් ටික විතරක් බලන්න ඔයාට රුපියල් 5000ක් දීලා මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් MCQ ටික විතරක් ගන්නවා නම් රුපියල් 2000ක් දීලා ගන්න. අපි එහෙමත් හදලා තිනවා. මොකද ළමයිට දැන් සමහරට MCQ විතරක් ගන්න ඕනේ මට ඕනේ නැහැ මේ ටික. රුපියල් 2000ක් පේ කරලා මේක ගන්න පුළුවන්. essay ටික විතරක් රුපියල් 2000යි. structure essay ටික විතරක් රුපියල් 2000යි. ඔක්කොම ගන්නවා නම් 5000කට ගන්න පුළුවන්. මොල් පේපර් පැක් එක විතරක් ගන්නවා නම් රුපියල් 5000කට ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ තියරි ටික දන්නවා. එහෙනම් සර් මට රිවිෂන් පාර්ට් එකක් ඕනේ කරගන්න මුළු පාඩම් ටික මතක් වෙන්න අන්න රුපියල් 6000කට ගන්න පුළුවන්. හැබැයි අපි ස්පෙෂල් පැකේජ් එකක් හදලා දෙනවා. මේ ඔක්කොම එකට දාලා රුපියල් 23000ක් වන මේ ලොකු පැකේජ් එක රුපියල් 150කටත් වඩා ඩිස්කවුන්ට් එකක් දීලා
හරි ඊටත් වඩා ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා රුපියල් 9500කට. මේකෙත් මොනවා හරි ගැටලුවක් තියෙනවා මේක ඉන්නවා නම් මට චුට්ටක් chat එකක් දාන්න මම ඒකටත් මොකක් හරි කරලා දෙන්නම්. සෙකන්ඩ් ශෛලිය ළමෙන් නම් මට chat එකට දාන්න මොනවා හරි දෙයක් කරන්න පුළුවන් දෙයක් කතා බහ කරලා දෙන්න. හරි. හැබැයි මේ ප්‍රයිස් එක තියෙන්නේ තව ළමයි 300 දෙනෙක් විතරයි. මොකද මේක හැමෝම බලාගෙන ඉන්න වැඩසටහනක්. විභාගයේ ප්‍රතිඵල ආව ගාම අපි කරන වැඩසටහනක්. ඉතින් මේක පටන් ගත්ත ගාම ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙනවා. ඒ නිසා මුල් ළමයි 300 දෙනාට මේ ඩිස්කවුන්ට් එක තියෙනවා. මේ ගානට අපිට ඒක කරන්න අමාරුයි. මොකද ඔක්කොම කරලා දෙන නිසා මුළු පාඩම් 13ෙම තියරි ටික, පාඩම් 13ෙම රිවිෂන් ටික, පාඩම් 13 අදාළ පාස් පේපර්ස් ටික, මොඩල් පේපර්ස් ටික, ප්‍රොවින්ෂල් පේපර්ස් ටික. ඉතින් මේක ලොකු වැඩක්. ඒක වඩා බොහොම පැහැදිලිව පේනවා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න ඕනේ නම් 077 6 40 40 50 හෝ 077 11 63 63 2 කියන නම්බරයට WhatsApp message එකක් දාන්න the blast කියලා 2026 කියලා. පැහැදිලිද? හරි. එතකොට එතනින් පස්සේ මම ඔයාලට උපදෙස් ටිකක් දෙනවා. මේ මැසේජ් එක හොඳින් කියවන්න. ඔයාලට group link එකක් එනවා. ඒ group එකට join වෙන්න. අපි පාඩම් 13ෙම දැන් මේ වෙද්දි ළමයි අපි system පාඩම short note කරා යනවා, revision කරා යනවා. එතකොට logic gate පාඩම revision කරා යනවා, HTML CSS පාඩම revision කරා යනවා. ඉතින් මේ මාස 4 ඇතුලේ මේකේ තියෙන වැදගත්ම පාඩම් නැවත මතක් කරමින්, ඔයාලට papers තවත් කරමින්, ඔයාලට බලන්න ඕන හැම recording එකක්ම දෙමින් ලොකු වැඩසටහනක් තමයි මේකේ කරන්නේ. ඉතින් ඔයා කැමති නම් සම්බන්ධ වෙන්න. මේක වගේ අවසාන අවස්ථාව තවත් කල් මරන්න එපා. තව චුට්ටි වෙලාවයි විභාගෙට තියෙන්නේ. චුට්ටි කාලයයි තියෙන්නේ. සති 16යි තියෙන්නේ. මම වාගේ වගකීම ගන්නවා. හැබැයි මං කියන විදියට වැඩ කරන්න ඕනේ. මම ආසයි ඔයාලට දාන්න. මං හරි ආදරේ ඔයාලට ඔයාලව දාන්න. ඔයාලා ගොඩ යන්න ඉන්න ළමයි නම් මාත් එක්ක සම්බන්ධ වෙන්නේ උපරිම කැපවීමෙන් ගොඩ යන්න කැමති ළමයි නම් මං හරිම ආදරේ ළමයිට. හරි හැබැයි ඉගෙන ගන්න නැති ළමයිට මං ගොඩක් ආස නැහැ. ඒකට හේතුව මේවා වියදම් කරන්නේ ඔයගේ දෙමව්පියන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන හරිම මහන්සියෙන් හම්බ කරන සල්ලි. ඒකට සාධාරණයක් කරන්න. ඔයා දුක් විඳලා ඔයා ජොබ් එකක් කරලා ඔයා වියදම් කරලා ඉගෙන ගන්න ඕන නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයගේ දෙමව්පියෝ උදේ නැගිටලා රෑ දෙකොඩ හරිය මහන්සි වෙලා දාඩිය මහන්සියෙන් හම්බ කරන ඒ සතේ ගාන එකතු කළාට දෙන සල්ලි වියදම් කරන්න දෙන්න එපා වැඩ කරන්නේ නැතුව. එහෙනම් වැඩ කරන්න ඕන ළමයි විතරක් අපේ පන්තිරෙ එන්න. අද ඉඳන් මැරිලා වැඩ කරමු. අද ඉඳන් කැප වෙලා වැඩ කරමු. චුට්ටක් මහන්සි වෙන්න. ලයිව් ක්ලාස් සතියට 3ක් විතර මම කරනවා. ඒ 3ටම එන්න. ආවේ නැතත් මේකේ රෙකෝඩින් වැටෙනවා. අපි වැඩේ පටන් ගමු. අපි දැන් Python වලින් පටන් ගන්න යන්නේ. අපි Python වලින් මේ වැඩේ පටන් ගමු. මම ඩේට් එක කියන්නම්. ඔන්න අහගන්න. පුතේ අපි ලබන බ්‍රහස්පතින්දා බදාදා සිකුරාදා කියන දිනවලදී අපි Python ආරම්භ කරනවා. ඉතින් ඔයාලා මේ Python වැඩසටහනෙත් එක්ක මුලින්ම සම්බන්ධ වෙන්න පුළුවන් ඕනේ නම්. හැබැයි ඉක්මනට මේ පැකේජ් එක පර්චේස් කරන්න. ඒතර අපි Python පාඩම නොමිලේ කරනවා. අද අපි ඒක කරන්න උත්සාහ කරන්නේ නැහැ. අද හෙටම චුටි දවසක් දෙකක් ඇඩ්වර්ටයිස්මන්ට් කරලා තමයි අපි Python පාඩම පටන් ගන්න. මොකද ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙලා බලාගෙන ඉන්නවා. බැරි වෙලාවක්වත් එක දවසක් හරි කටනොත් ඒක ගැටලුවක් නිසා අපි ළමයිට Python සම්පූර්ණයෙන්ම නොමිලේ කරලා දෙන්න මේ වැඩසටහන යටතේ උත්සාහ කරනවා. ඉතින් අපි ඒකේ ඩේට් එක දෙනවා. ඔයා මේ වීඩියෝ එකේ යට තියෙනවා group link එකක්. හරි එහෙම නැත්නම් මගේ මේ නම්බරයට WhatsApp message එකක් හරි දාන්න. ඒ group link එකට click කරලා හරි ඔයා ඒකට join වෙන්න. එතනින් පස්සේ අපි වැඩේ පටන් ගමු. ඉතින් මේ වැඩසටහනෙන් ඔයාට අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. ඔයාගේ තියෙන ගැටලු ටික ඔක්කොම निराකරණය කරගන්න පුළුවන්. දැන් ඔයා යන පන්තියේ වාට කරන්න දින පාඩම් ටික කරයි. නමුත් ඔයාට බැරි පාඩමක් තියෙනවා නම් ආයෙ කරන්නේ නැහනේ. ආයෙ පොඩි රිවිෂන් පාර්ට් එකක් වගේ හොඳට කරලා හොඳට ගොඩ යන්න ඕන නම් මෙන්න වැඩසටහන. එහෙනම් පුතේ අපි ටක් ගාලා හම්බෙමු. මේ 2026 The Blast package එක ලංකාවේ පළවෙනියා, දෙවනියා, තුන්වෙනියා ඇතුළුව ලංකාවේ 10න් 10ක් ලංකාවේ මුල් ස්ථානයේ 10න් 10ක් බිහි කරපු වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන ආසන කැමති නම් ගොඩ යන්න කැමති නම් අපි ප්‍රූව් කරලා තියෙනවා අපි ඔප්පු කරලා තියෙනවා මේකෙන් ගොඩ යනවා කියලා. ඉතින් ඔයා සම්බන්ධ වෙන්න බය නැතුව මෙසේජ් එකක් දාන්න. මේ ඔයා දාන මෙසේජ් එක ඔයා මෙතෙක් දාපු මෙසේජ් ඔක්කොටම වඩා වටින මෙසේජ් එක වෙයි. ඉතින් එන්න සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.